හරි අපි මෙතන ඉන්නේ නැවතුනේ ආයෙත් ටික කතා කරන් ඉන්නම්. ඊට පස්සේ තියෙන්නේ සෝෂල් ඉන්ජිනියරින් ඇටැක්. අර මම කිව්වා මේක වෙනම සබ්ජෙක්ට් එකක් කියලා. මේකට අපිට ඕන වෙනම ඉගෙන ගන්න පුළුවන් පැත්තකුත් තමයි මේ සෝෂල් ඉන්ජිනියරින් කියන්නේ. සරම සරලවම මේ sorry. සරලවම සෝෂල් ඉන්ජිනියරින් සෝෂල් ඉන්ජිනියරින් කියන්නේ ඉන්ඩිවිජුවස්ලා කියන්නේ පර්සන්ස්ලා මැනිපුලේට් කරන එක තමයි සෝෂල් ඉන්ජිනියරිං වලින් වෙන්නේ. සෙන්සිටිව් ඉන්ෆෝර්මේෂන් නැත්තං එයාලගේ සිස්ටම් වලට ඇතුළත් වෙන්න එයාලම නොදැනුවත්මව ඇතුළත් වෙන්න නැත්තං සෙන්සිටිව් ඉන්ෆෝර්මේෂන් ගැන සංවේදී තොරතුරු එයාලගෙන් හොරකම් කරන්න පුද්ගලයන්ව රවට්ටන එක තමයි මේ සෝෂල් ඉන්ජිනියරිං වල වෙන්නේ. එතකොට ඒක තියෙනවා අපිට හඳුනා ගන්න පුළුවන් ෆිෂින් තියෙනවා, ප්‍රීටෙක්ස්ටින් තියෙනවා, බේටින් තියෙනවා. එහෙම එක එක මෙතඩ් වර්ග තියෙනවා. සල්ලෝම් ෆිෂින් එකෙන් වෙන්නේ ඊමේල්ස් යවලා අර මං කිව්වේ මෙන්න ඔයාලට ෆ්‍රී ඩිස්කවුන්ට් එකක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේ ඊමේල්ස් යවලා ට්‍රික් කරන එක, මනුස්සයෙක්ම ට්‍රික් කරන එක තමයි ෆිෂින් වලින් වෙන්නේ. ඊට පස්සේ ප්‍රීටෙක්ස්ටිං වලින් එන්නේ ෆෝල්ස් සිනාරියෝ කියන්නේ බොරු තත්ත්වයන් හදලා එයාලගෙන් ඉන්ෆෝමේෂන් එළියට ගන්න එක තමයි ප්‍රීටෙක්ස්ටිං වලින් එන්නේ. බේටිං කියන්නේ අර මොකක් හරි මේ සොෆ්ට්වෙයාර් එකක් පෙන්නලා ලෙජිස් සොෆ්ට්වෙයාර් එකක් පෙන්නලා මෙන්න ලෙජිස් සොෆ්ට්වෙයාර් එකක් තියෙනවා ෆ්‍රී මේක ඩවුන්ලෝඩ් කරගන්න කියලා පෙන්නලා ඒනට ඇත්තටම ඩවුන්ලෝඩ් කරන් පස්සේ ඒක ලෙජිස් සොෆ්ට්වෙයාර් එකක් නෙමෙයි වෛරස් එකක්. ඒ වගේ එකක් තමයි මේ බේටිං කියලා කියන්නේ. ඊට පස්සේ ෆිෂින් ගැන වැඩි දුර තියෙනවා. මේ තියෙන්නේ ෆිෂින් වර්ග ඊමේල් ෆිෂින් තියෙනවා. ටෙක්ස්ට් මෙසේජ් ෆිෂින් කී තියෙනවා. හැමෙම තියෙනවා. ෆිෂින් වල ප්‍රධාන වශයෙන් මෙන්න මේ තුන මත තියාගත්තම ඇති ෆිෂිං. ඒත් ෆිෂිං කියලා කියන්නේ ඊමේල් මාර්ගයෙන් පුද්ගලයන් හොරවට්ටන එක. ෆිෂිං කියන්නේ ෆෝන් කෝල්ස් මාර්ගයෙන් පුද්ගලයන් හොරවට්ටන එක. ස්මිෂිං කියන්නේ ටෙක්ස්ට් මැසේජ් ඒ කියන්නේ normal SMS වල පුද්ගලයන් හොරවට්ටන එක තමයි මේ ස්මිෂිං කියලා කියන්නේ. මේ තුන මතක තියාගත්තම ඔයාලට ෆිෂිං වල ටයිප් එකක් ෆිෂිං කියන්නේ මොකද්ද කියලා අහුවොත් ටක් ගාලා ෆිෂිං වල අර නිර්වචනය ලිව්වා. පුද්ගලයන්ම රවට්ටලා එයාලගේ සෙන්සිටිව් ඩේටා ගන්න එක කියලා ලියලා ඊට පස්සේ එයාලගේ මෙන්න මෙහෙම ටයිප් තියෙනවා කියලා ෆිෂිං විෂිං ස්මිෂිං කියලා ලියලා ඒක ඒ ටිකෙනුත් වෙන දේවල් ටික ලියන්න පුළුවන්. මේකත් හයිලයිට් කරගන්න නැත්නම් මේකත් නෝට් කරගන්න. ඊට පස්සේ අපිට කතා කරන් තියෙන හැකර්ස්ලා ගැන. ඒ කියන්නේ මේව කරන්න පුද්ගලයෝ ඉන්න තැන මේව නිකන් ඉබේ සිද්ධ වෙන දේවල් නෙමෙයි. මොකක් හරි සිස්ටම් එකකට ඇටැක් කරන්න ඉබේ දේවල් නෙමෙයිනේ. පුද්ගලයෝ ඉන්නවා. මේ හැම දෙයකටම පුද්ගලයෝ ඉන්නවා. මොකක් හරි වැරදි වැඩක් කරන එතන පුද්ගලයෝ ඉන්නවනේ. ඒ වගේ තමයි මේ කම්පියුටර් සිස්ටම් වල තර්ජන වලටත් පුද්ගලයෝ ඉන්නවා. හේතු වෙන පුද්ගලයෝ ඉන්නවා. අපි යාළුවට කියනවා හැකර්ස්ලා කියලා. හැකර්ස් කියලා කියන්නේ මෙතන තියෙන නිර්වචනය නැත්නම් definition එක hacker is a person who breaks into a computer system. කම්පියුටර් සිස්ටම් එකකට අනවසරයෙන් ඇති වෙන පුද්ගලයෙක් තමයි මේ හැකර් කියලා කියන්නේ. ඒ පුද්ගලයාට අපි කියනවා හැකර් කියලා. ඊට පස්සේ දැන් ලෝකේ දැනට ඉන්නවා හැකර්ස්ලා වර්ග දෙකක්. එකක් තමයි white hat hackers අනිත් එක තමයි black hat hackers. ඇයි මෙහෙම හැකර්ස්ලා වර්ග දෙන්නෙක් ඉන්නේ. white hat hackers ඉන්නේ යහපත වෙනුවෙන්. ඒ කියන්නේ දැන් අපි කිව්වා දැන් ඊට කලින් කිව්වා hackers කියන්නේ මේ ඩැමේජ් එකක් කරන අය කියලා. ඒ වුණාට මෙතන white hat hackers කියන්නේ එහෙම ඩැමේජ් එකක් කරන අය නෙමෙයි. එයාලා කරන්නේ මොකක් හරි සිස්ටම් එකක තියෙන දුර්වලතාවයක් හඳුනගෙන, ඒ කියන්නේ අපි හිතමු මොකක් හරි Facebook එකේ තියෙන ඩැමේජ් එක. ඒ කියන්නේ Facebook එකේ තියෙන දුර්වලතාවයක් හොයාගන්න ඕනේ කියලා අපිට. එතකොට Facebook කම්පැනි එකෙන් හැකර්ස්ලව හයර් කරනවා. හැකර්ස්ලා හයර් කරලා එයාලා කියනවා ඔයාලා අපේ සිස්ටම් එකේ තියෙන දුර්වලතයන් පෙන්වලා දෙන්න කියලා. එතකොට අර හැකර්ස්ලා කරන්නේ එයාලා දන්න නොලෙජ් එක යූස් කරලා මේවා මේ කොහෙන්ද මේ සිස්ටම් එක ඩැමේජ් කරන්න පුළුවන් කියලා බලන එක තමයි මේ කට්ටිය කරන්නේ. එතකොට එයාලා අර කවුරු හරි කියන්නේ කම්පැනි එක කියපු හින්දානේ එයාලගේ සිස්ටම් එක චෙක් කරන්නේ. එතකොට එයාලා වැටෙන්නේ white hat hackers විදියට. එතකොට ඒක අන්ලීගල් නෙමෙයි, ඒ කියන්නේ ඉලීගල් නෙමෙයි, sorry අන්ලීගල් නෙමෙයි, ඉලීගල් නෙමෙයි, ඒක ලීගල්. එතකොට අපි හින්දා ඒකින්ද කියන අපි ඒක ethical and legal කියලා. ඊට පස්සේ security enhancement. ඒ කියන්නේ මේක කරන්නේ පද්ධතිය security එක වැඩි කරන්න. හරිද? ඊට පස්සේ මෙතන තියෙනවා penetration testing. ඒ කියන්නේ එයාලා අර ඇත්ත ලෝකේ සයිබර් සිකියුරිටි එකක් වෙයි. ඇත්ත ලෝකේ සයිබර් ඇටැක් එකක් සිස්ටම් එකකට වුණොත් කොහොමද හැසිරෙන්නේ?
කියලා එක ඒ කියන්නේ එයාලා ඒ ඉන්නේ සේවකයන්ට ඒ වගේ කට්ටියට උගන්වන්න නැත්නම් මොකද වෙන්නේ කියලා බලන්න එයාලා ඇත්ත ලෝකෙ විදිහට සයිබර් ඇටැක් එකක් සිස්ටම් එකට කරනවා. ඒක තමයි මේ penetration testing කියලා කියන්නේ. ඊට පස්සේ vulnerability assessment කියන්නේ අර දුර්වලතයන් බලලා මෙන්න මෙහෙම දුර්වලතයන් තියෙනවා කියලා report කරන එක තමයි මේකෙන් වෙන්නේ. එතකොට ඔයාලා මේකේ white attackersලා කියන්නේ අර එයාලා ගැන ඩෙෆිනිෂන් එකක් පොඩ්ඩක් ඔය තියාගත්තම ඇති ලොකුවට මේවා එයාලා මොකද්ද කරන්නේ කියලා ඔයාලට අයිඩියා එකක් තියෙනවනේ. එතකොට ඒ කියන්නේ එයාලා කරන්නේ මේ සිස්ටම් එකක vulnerabilities හොයාගෙන ඒවට ඇටැක් කරලා මේ සිකියුරිටි ඒ සිස්ටම් එකේ සිකියුරිටි එක එන්හාන්ස් කරන එක තමයි එයාලගේ කාර්ය නැත්නම් එයාලගේ වැඩේ වෙන්නේ. ඊට පස්සේ ඉන්නවා black hat hackers. black hat hackersලා තමයි මෙතන ඉන්න නරක hackersලා පැත්ත. හරිද? white hat hackersලා කියන්නේ හොඳ අය. black hat hackersලා කියන්නේ නරක අය. මෙයාලගේ පොදුම අරමුණ තමයි සිස්ටම් එකකට ඩැමේජ් කිරීම. ඒතකොට සිස්ටම් එක ඩැමේජ් කරනවා කියන්නේ මොකද්ද? ඩේටා හොරකම් කරනවා. ඊට පස්සේ පද්ධතියකට අනවසරයෙන් ඇතුල් වෙනවා. ඒකට කියන අපි unauthorized access. ඊට පස්සේ සයිබර් ක්‍රයිම් කරනවා. ඊට පස්සේ එහෙම එයාලගේ එක්ස්ට්‍රෝඩ් ඒ කියන්නේ එයාලා සල්ලි බලාපොරොත්තුෙන් එක ඩැමේජ් කරනවා පද්ධතීන් වලට. ඒක තමයි බ්ලැක් හැට් හැකර්ස්ලා විදියට අපිට අඳුර ගන්න පුළුවන්. ඊට පස්සේ අපි කතා කරනවා මේ data security එක සහ network security එක ඊට පස්සේ computer security එක සංවිධානය ඇතුළත කොහොමද වෙන්නේ සංවිධානය ඇතුළත කොහොමද මේවා අපිට තාජන එන්න පුළුවන් කියන එක තමයි මේ organizational context එක ඇතුලේ කතා කරන්නේ. එතකොට සමහර ඕගනයිසේෂන් වල ඒ කියන්නේ සංවිධාන වල concept එකක් තියෙනවා bring your own device කියලා concept එකක්. BYOD. ඒ bring your own device කියලා කියන්නේ ඔයාලගේ දැන් අපි හිතමු අපි මොකක් හරි ජොබ් එකක් කරනවා. එතකොට ඒ ජොබ් එක කරන්න අපිට ලැප් එකක් ඕනෙලා කියමුකෝ. ඒ ලැප් එක කම්පැනිෙන් දෙන්නේ. අපිට කියනවා ආගේ ලැප් එක ඇවිල්ලා මේ වාගේ මේ වැඩ ටික කරන්න කියලා කියනවා. ඒක තමයි මේ BYOD නැත්නම් bring your own device කියන concept එකෙන් වෙන්නේ. එතකොට මේක සිකියුරිටි රිස්ක් එකක් වෙන්න පුළුවන්. ඇයි අපි පර්සනල් යූස් කරන ලැප්ටොප් එකක් අපේ වැඩවලටත් යූස් කරොත් ඒ කියන්නේ අපේ රැකියාව වැඩවලටත් යූස් කරොත් ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි එකක වෙබ්සයිට් වලට යනවා අපි දන්න ඒවා සිකියුරිටි එක තියනවද නැද්ද කියලාත් දන්නේ නැහැ. එතකොට අපි නොදැනුවත්ම අපේ කම්පියුටර් එකේ නැත්නම් අපේ ලැප් එකට වෛරස් ඇවිල්ලා තියෙන්න පුළුවන්. හරිද? එතකොට ඒක නිසා දැන් ඒ වෛරස් අපේ කම්පියුටර් එකේ තියෙන අපි දන්නේ නැහැ. ඊට පස්සේ අපි ඔෆිස් එකේ ගිහිල්ලා වැඩවල් කරද්දි දන්නේ නැතුව අපේ ඔෆිස් එකේ සිස්ටම් එකකට ඒ වෛරස් එක යනවා. හරිද? ඒ වගේ ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒක නිසා තමයි මේ BYOD කියන concept එක රිස්කි concept එකක් වෙන්නේ organizational ඇතුලේ සංවිධාන ඇතුලේ. ඊට පස්සේ public wifi ඒ කියන්නේ පොදු Wi-Fi එතකොට public Wi-Fi කියන්නේ අපිට ඕන කෙනෙක්ට ඒ කියන්නේ මහ ජනතාවට ඕන කෙනෙක්ට කනෙක්ට් වෙන්න පුළුවන් කියන්නේ. එතකොට මේ Wi-Fi network එකක් කියන්නේ network එකක්. හරිද? එතකොට මේ network එකට අපි සම්බන්ධ වෙනවා කියන්නේ අපේ details තුත් public වගේ තමයි. කියන්නේ අපි network එකක් තියෙනවා ඒක public. ඒ network එකට අපිත් connect වුණාම අර අපිත් නිකන් public කරනවා වගේ තමයි වෙන්නේ. එතකොට අපිට attackersලාට නැත්නම් hackersලාට අපිට attack කරන්න ලේසි. ඒක නිසා කියනවා VPN use කරන්න. ඒ කියන්නේ virtual private network use කරන්න. ඊට පස්සේ අර sensitive public wifi එකකින් ඉන්නකොට sensitive සංවේදී දත්ත share කරන්න යන්න එපා. අර ඒ වගේ එක solution දීලා තියෙනවා මෙතන මේ public wifi එකකින් ඇති වෙන්න පුළුවන් issues කොහොමද අඩු කරගන්නේ කියන එක ගත්තම. ඊට පස්සේ use strong password than two factor authentication update softwares ඒ වගේ තියෙනවා මේ මේවා අපි සාමාන්‍යයෙන් daily practical use කරන්නේ නැහැ. එහෙනම් නිකන් වැඩිපුර මේවා පාඩම් කරගෙන මතක තියාගන්න ඕනේ නැහැ. මේ තියෙන්නේ risk of public wifi ඒ ටිකම තමයි මොනවාද වෙන්න පුළුවන් attacks කියන්නේ public wifi එක කනෙක්ට් කරාම වෙන්න පුළුවන් attacks තමයි තියෙන්නේ මේ තියෙන්නේ අර අපි කතා කරේ malicious software malware මගින් වෙන්න පුළුවන් damage ඊට පස්සේ session hijacking ඊට පස්සේ man in the middle attack ඒ කියන්නේ man in the middle attack එකේ වෙන්නේ අපි Wi-Fi එක අතරට තව අනවසරයෙන් පුද්ගලයෙක් එනවා hacker කෙනෙක් එනවා ඊට පස්සේ ඒ hacker ඇවිල්ලා අපි යන දත්ත දිහා බලන් ඉන්නවා මොනවද මෙයා යන දත්ත. يعني බලන්න පුළුවන් එහෙම දත්ත හරියට හැකර් කෙනෙක් නම් එයාට නොලෙජ් එක තියෙනවා නම් හරි හැකර් කෙනෙක් නම් එයාට පුළුවන් අපේ මොනවද ෂෙයා කරන්නේ මොනවද වෙන්නේ කියලා බලාගෙන ඉන්න.
ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ to mitigate cyber security risk, mitigating cyber security risk ගැන. කොහොමද මේවයින් බේරිලා මේ cyber security risk වලින්? ඒ කියන්නේ මේ අපි දැන් මෙච්චර වෙලා කතා කරේ ඇති වෙන්න පුළුවන් තර්ජනනේ. ඒ තර්ජන වලින් කොහොමද බේරිලා ඉන්නේ කියන එක තමයි අපි මේ cyber security mitigating cyber security risk වලින් කතා කරන්නේ. එතකොට මෙතන මේකට පොලිසි එකකුත් තියෙනවා. මේක චුට්ටක් හයිලයිට් කරගත්තා නම් හොඳයි. ඒ තමයි 27001 International Organization for Standardization එකේ මේ එක. මේක කියනවා කොහොමද ආයතනයක් නැත්නම් සංවිධානයක් කොහොමද එයාලගේ දත්ත ආරක්ෂා කරගන්නේ, එයාලගේ දත්ත හසුරවන්නේ කොහොමද, එයාලගේ දත්ත ආරක්ෂාකාරී විදිහට තර්ජනයක් ඇති නොවෙන්න කොහොමද භාවිතා කරන්න ඕනේ කියලා ගයිඩ්ලයින් එකක් වගේ දෙනවා මේ පොලිසි එකෙන් ISO 27001. ඒක නිසා ඒක පොඩ්ඩක් හයිලයිට් කරගන්න. එතකොට මේක ෆලෝ කරාම මෙන්න මේ වගේ අපිට වාසි බෙනිෆිට් ගන්න පුළුවන්. ඒ කියන්නේ වාසි කියන්නේ වෙන දේවල් මේ ස්ටෑන්ඩඩ් එක ෆලෝ කරාම අපේ සෙන්සිටිව් ඉන්ෆර්මේෂන් ආරක්ෂා වෙනවා. ඒ වගේ තියෙනවා. ඉතින් it's international stand for information security management system. ඒක තමයි ISO 27001 කියන්නේ. International standard for information security management system. ඒක පොඩ්ඩක් මතක තියාගන්න. එතකොට ඒක use කරාම වෙන benefit නැත්තම් වාසි තියෙනවා. අපිට ඉතින් පාඩම් කරන්න ඕනේ නැහැ නේ. කියන්නේ හරියට මේ policy එක use කරොත් නැත්තම් මේ standard එක use කරොත් අපිට risk එක අඩු වෙනවා. ඊට පස්සේ අන cost එක අඩු වෙනවා. දැන් cyber security attack එකක් આવුත් ඒක cost එකක් නේ. කියන්නේ attack එකක් ආවම cost එකක්. එහෙම attack එන්නේ නැති තරමට අපිට cost එක අඩු. low cost. ඊට පස්සේ අපිට control කරන්න පුළුවන්. control කරන්න යන risk එක අඩු වෙනවා. එහෙම අපිට හිතලුණත් ලියන්න පුළුවන්. ඔයාලට එහෙම අර එකපාරෙන් නැත්තම් මෙතනින් චුට්ටක් ලේසි ටිකක් මතක තියාගෙන වැඩිපුර දෙකක් විතර highlight කරලා තියාගන්න. ඊට පස්සේ අපි කතා කරන්නේ දිගටම කොහොමද අපි සයිබර් සිකියුරිටි එක ඇටැක් එකකින් බේරිලා ඉන්නේ ඕගනයිසේෂන් එකක් විදියට. නැත්තම් අපිට මේ දැන් මම මේ කියන්න යන කවුන්ට් එක අපිට පුද්ගලයෙක් විදියට අපි කොහොමද සයිබර් සිකියුරිටි ඇටැක් එකකින් බේරිලා ඉන්නේ කියලා ප්‍රශ්නයක් ඇහුවොත් ඒකට ලියන්න පුළුවන්. ඒ කියන්නේ මේ කවුන්ට් ටික සයිබර් සිකියුරිටි ඇටැක් එකකින් බේරිලා ඉන්නේ කොහොමද කියන ප්‍රශ්නෙට ඕන විදියට ලියන්න පුළුවන් උත්තර. මේ කරුණු ටික පාඩම් කරගත්තම. ඒ කියන්නේ මේ දැන් මම කියන්න යන ටික හරිද? එතකොට මේ ටික පාඩම් කරගත්තම අර ලොකුවට පාඩම් කරන්න ඕනේ නැහැ. මොකද්ද මේ කියන්නේ සයිබර් සිකියුරිටි රිස්ක් එකකින් ඇති වෙන්න පුළුවන් දේවල් කොහොමද බේරෙන්නේ කියන එක. මේ ටික විතරක් පාඩම් කරගත්තම අර ඕන ප්‍රශ්නයක් ඇහුවොත් ලියන්න පුළුවන්. ඒ රිලේටඩ් ප්‍රශ්නයක් ඇහුවම. එකක් තමයි strong authentication and access control. strong authentication කියන්නේ ඔයාලා දන්නවා දැන් අර multi factor authentication තියෙනවා. කියන්නේ හරි අපි Facebook එකට එම log වෙද්දි Facebook එකේම log වෙද්දි අපි password ගහලා අපේ email ගහන login ඊට පස්සේ අපෙන් තව මේ phone number එකට OTP එකකුත් වෙනවා. ඒ OTP එකත් ගහලා තමයි අපිට හරියටම 100%ක්ම අපේ Facebook account එකට log වෙන්න පුළුවන්. ඒක තමයි මේ multi factor authentication කියලා කියන්නේ. ඊට පස්සේ strong password policies ඒ කියන්නේ අර characters ඊට පස්සේ numbers එක අනුලක්ෂණ සහිත password එක අර complex වෙන අපිට hack කරන් තියෙන chance එක අඩු වෙනවා. ඒතර මෙතනින් ගන්න තියෙන දේ තමයි අපිට strong authentication එකක් use කරන්න පුළුවන් මේ cyber security risk වලින් ඈත්ලා ඉන්න. ඊට පස්සේ robust firewalls ඒ කියන්නේ ඔයාලා දන්න ඇති අර ගිනි පවුරු කියලා කියන්නේ අපිට ගිනි පවුරු යූස් කරන්න පුළුවන්. අපි නෙට්වර්ක් එකක් යූස් කරනවා නම් ඉන්ටර්නෙට් එක යූස් කරනවා නම් අපේ ඒක ඉන්බිල්ට් ඒ කියන්නේ අපේ OS එකටම එනවා firewalls. නැත්නම් අපි ප්‍රයිවට් නෙට්වර්ක් එකක් වගේ හදලා තියෙනවා අපිට පුළුවන් මේ ප්‍රයිවට් නෙට්වර්ක් එකට ඒ කියන්නේ පෞද්ගලික ජාලයට අපිට පුළුවන් මේ ගිනි පවුරු නැත්නම් firewalls install කරන්න. ඊට පස්සේ software updates ඒ කියන්නේ නිරන්තරයෙන් එන කියන්නේ software updates එන්නේ මොකද? ඒ software එකේ තියෙන දුර්වලතෙන් හඳුනගෙන ඒක fix කරලා තමයි මේ update එක එවන්නේ. එතකොට ඒ අප්ඩේට් එක නොකරොත් ඒ දුර්වලතයන් එහෙමම තියෙනවනේ. එතකොට ඇටැකර්ට නැත්තම් හැකර්ට හැක් කරන්න ලේසි. ඒක නිසා මේ software එන අප්ඩේට් එක software අප්ඩේට් කර කර තියෙන්න ඕන. software updates. ඊට පස්සේ පුළුවන් අපිට ඕගනයිසේෂන් එකක් ඇතුලේ කොහොමද මේකෙන් සයිබර් සිකියුරිටි රිස්ක් එකක් නැත්නම් සයිබර් සිකියුරිටි ඇටැක් එකක් ආවොත් බේරිලා ඉන්නේ කියලා එම්ප්ලොයර්ට ඒ කියන්නේ සේවකයන්ව ට්‍රේන් කරන්න.
ඊට පස්සේ යාළුවා දැනුවත් කරන්න පුළුවන් මෙහෙම සයිබර් සිකියුරිටි ඇටැක් වෙන්න පුළුවන්. ඒක නිසා ඔයාලා මෙන්න මෙහෙම ක්‍රියා කරන්න කියලා එයාලව මේ දැනුවත් කරන්න පුළුවන්. employee training and awareness. ඊට පස්සේ අපිට පුළුවන් data backups ගන්න. ඒ කියන්නේ දත්ත උපස්ත උපස්තකරණය දත්ත උපස්තකරණය කරන්න පුළුවන් data backup. ඒ කියන්නේ අපේ අර වටින දත්ත එකපාර attack එකක් આવුනේ නැති වෙනවනේ. ඒක නිසා අපිට පුළුවන් මේ වටින දත්ත වෙනම hard disk එකකට දාලා ඒක අපිට වෙනම තැනකින් කිසිම network එකකට ඒක ඉන්ටර්නෙට් එකකටවත් connect නැති තැනකින් තියලා පෞද්ගලිකව يعني ෆිසිකලි ආරක්ෂා වෙන තැනකින් තියලා ඒක ආරක්ෂා කරන්න පුළුවන් මේ data backup එකක් අරගෙන. ඊට පස්සේ disaster recovery කියන්නේ මෙහෙම attack එකක් ආවොත් ඊළඟට ගන්න මොන action මොනවාද? ඒ කියන්නේ අපි හිතමු අපේ system එකට attack එකක් එනවා. අපි attack එකක් ආවොත් මොකද කරන්න ඕනේ කියලා අපි නිකන් step ටිකක් clear තියෙනවා. ඒක තමයි මේ disaster recovery කියලා කියන්නේ. ඒ කියන්නේ attack එකම කොහොමද අපි recovery වෙන්නේ කියන එක තමයි මෙතනින්. ඒ කියන්නේ අපි ආපහු යථා තත්ත්වයටපත් වෙන්නේ කොහොමද කියන එක තමයි මේ disaster recovery කියන එකෙන් තියෙන්නේ. ඊට පස්සේ risk assessment and ongoing monitoring. අර කලින් කිව්වා වගේ අපි බලනවා අපේ පද්ධතියේ තියෙන දුර්වලතා මොනවාද කියලා එකපාරක් නෙමෙයි. අපි දවසින් දවස පුළුවන් නම් පැයෙන් පැය හරි බලනවා. ඒ කියන්නේ ලොකු සිස්ටම් නම් ලොකු ආරක්ෂාවක් ඕන සිස්ටම් නම් ඒක පැයෙන් පැය වගේත් බලනවා. ඒ වගේ අපි සිස්ටම් එකක් බලන්න ඕනම අපේ සිස්ටම් එකේ මොන හරි දුර්වලතා තියෙද මොන හරි ඇටැක් කරන්න ලේසි වෙන තැන් තියෙද. එහෙම මෙහෙම ongoing monitoring and risk assessment එකක් ඕන. ඊට පස්සේ physical security. දැන් අපි කතා කරන්නේ මේ නෙට්වර්ක් සහ කම්පියුටර් දත්ත ඇතුළේ වෙන්න පුළුවන් නේ අපිට පුළුවන් කවුරු හරි මේ ෆිසිකල් ලැබිල්ලත් කම්පියුටර් ටික විනාශ කරලා දාන්න. අපි ඒවත් බලනවා. එතකොට ඒකත් කම්පියුටර් සිකියුරිටි ගානේ නේද ඇත්තෙන්. හරිද? ඒක නිසා අපි මේ පැත්තත් බලනවා. ඒක නිසා අපිට ෆිසිකල් සිකියුරිටි එකක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ මොකක් හරි රූම් එකක දාලා නැත්තම් ඔෆිස් එකේ නම් ඒ දොරවල් හරියට ලොක් කරලා ඒ වගේ ෆිසිකල් සිකියුරිටි එකකුත් දෙන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මොකක් හරි මේ කියපු දේවල් ගැන ප්‍රශ්නයක් තියෙනවා අහන්න නැත්නම් chat එකේ දාන්න. අ, මම ඊට පස්සේ චුට්ටක් පාස් පේපර් ප්‍රශ්න ටිකක් අරගෙන බලන්නම්. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනම් දාන්න නැත්නම් මයික් එක ඔන් කරලා හරි කියන්න. හරි චුට්ටක් ස්ක්‍රීන් එක ෂෙයා වුණා. ඔමින්න. ඔව්.
කැලණි වයිෆයි එක පබ්ලික්ම නෙවෙයි. අපිට අර ලොග් වෙන්න දුන්නනේ අපේ ස්ටුඩන්ට් ID එකයි මොකක්ද තව පාස්වර්ඩ් එකක් දුන්නනේ. ඔව් ඒක නිසා ඒක පබ්ලික් වයිෆයි දෙයට දෙන්න. ඒක අපිට දැන් පාලන කෙනෙක්ට ඒකට කනෙක්ට් වෙන්න බෑනේ. ඒකට පාස්වර්ඩ් සහ මේ වොන්නේ ඒකින්ද ඒක පබ්ලික් වයිෆයි විදියට නෙවෙයි වැටේ. අර ඒ වගේ තියෙනවා දැන් අර මම දැක තියෙනවා මේ රේල්වේ ස්ටේෂන් වල එහෙම තියෙනවා සමහර රේල්වේ ස්ටේෂන් වල ඒ අන්න ඒවා පබ්ලික් වයිෆයි. ඒ කියන්නේ මේ වයිෆයි එක අපේ වයිෆයි මෝඩ් එක ඔන් කරන්න විතරයි ඕන ඔටෝම කනෙක්ට් වෙනවා. අර ඒව තමයි පබ්ලික් වයිෆයි කියන්නේ. අරක අපි පාස්වර්ඩ් දීලා යන්න ඕනේ. එතකොට ඒක ප්‍රයිවට් පැත්තට තමයි යන්නේ. ප්‍රයිවට් වයිෆයි. මම පාස් පේපර් එකක් කරන්නම් තියෙන ප්‍රශ්නයක් කරන් ස්ක්‍රීන් එක පේනවනේ. හරි. මෙතන මෙන්න මේ big data වලින් පස්සේ තියෙනවා briefly discuss five method techniques which can be used to reduce cyber security threats. අර අපි දැන් අන්තිමට කතා කරේ අන්න ඒක තමයි මෙතන මේ අහන්නේ. කියන්නේ මේ cyber security risk කොහොමද සයිබර් සිකියුරිටි රිස්ක් කොහොමද අපි අවම කරගන්න පුළුවන් මෙතඩ් එක යූස් කරන්න පුළුවන් මෙතඩ් මොනවද කියලා අහනවා. මොනවාද? අපිට පුළුවන් ස්ට්‍රොං පාස්වර්ඩ් යූස් කරන්න. ඊට පස්සේ ඔතෙන්ටිකේෂන් දාන්න පුළුවන්. ඊට පස්සේ තව මොනවද? වෛරස් ගාඩ් යූස් කරන්න පුළුවන්. හරිද? ඒ වගේ ෆයර්වෝල්ස් යූස් කරන්න පුළුවන්. ඊට පස්සේ නිතර නිතර සොෆ්ට්වෙයාර්ස් අප්ඩේට් කරන්න පුළුවන්. අර මම අන්තිමට කියද අන්න ඒ ටිකෙන් තමයි මේවට මේ උත්තර ලියන් දෙන්නේ. දැන් අපි සොෆ්ට්වෙයාර් අප්ඩේට් කරනවා කියලා කරුණ ලියලා ඊට පස්සේ අපිට ඒක පොඩ්ඩක් ඩිෆයින් කරන් තියෙන. ඒ කියන්නේ සොෆ්ට්වෙයාර් අප්ඩේට් වෙන්නේ මේ මොන හරි සිස්ටම් එකේ නැත්නම් ඒ සොෆ්ට්වෙයාර් එකේ තියෙන බග් ෆික්ස් කරන්නනේ. ඒ කියන්නේ දෝෂ දුර්වලතා ෆික්ස් කරන්නේ. එතකොට ඒ අප්ඩේට් කරලා අපිට මග අර ගන්න පුළුවන්. එහෙම අපිට අපේ මේ සයිබර් සිකියුරිටි රිස්ක් එක අඩු කරගන්න පුළුවන්. How do you analyze the threat of new technologies on human life and society as a whole? මෙතනත් threats ගැන තමයි අහන්නේ. කියන්නේ මෙතන අහන්නේ ටෙක්නොලොජි එකත් එක්ක human life එකට. ඒ කියන්නේ මිනිස්යාගේ ජීවිතයට වෙච්ච බලපෑමනේ. එතකොට අපිට අර උදාහරණ ලියන්න පුළුවන්. ඒ කියන්නේ මොනවාද? එයාලගේ ෆයින් ඒ කියන්නේ යාළගේ වැඩ කටයුතු එන හිටිනවා. ඊට පස්සේ යාළට සල්ලි ඇටැක් එකක් එහෙම ආවම රෙපියුටේෂන් එක නැති වෙනවා යාළගේ. ඊට පස්සේ යාළා මොකක් හරි සොෆ්ට්වෙයාර්ස් ඩවුන්ලෝඩ් කරද්දී යාළට පරිස්සම් වෙන්න වෙනවා. එක එක අපේ සෙන්සිටිව් ඉන්ෆෝමේෂන් ස්ටිල් කරන්න පුළුවන්. ඒ කියන්නේ හොරකම් කරන්න පුළුවන්. ඒ වගේ ත්‍රෙට්ස් වලට අපිට මුහුණ දෙන්න වෙනවා කියන එක තමයි මෙතනදී අපි කියන්න ඕනේ. එච්චරයි මම හිතන්නේ මම 22 23 පේපරේ නම් හම්බුන්නේ නැහැ. මේකෙන් ප්‍රශ්න සමහර විට මේ පාර එන්න පුළුවන් ඒක හින්දා මට ෂුවර් නෑ. මං හිතනවා මං කියලා දීපු ටික තේරෙන්නේ නැති කියලා මම අර බ්‍රීෆ්ලි ඩිස්කෂන් එකක් විතරයි දුන්නේ. අර ඉන් ඩීටේල් කියන්න ගියේ නෑ. එතකොට වෙලා යනවනේ. අර අත්‍යවශ්‍යම ටික කියලා උතෙන් ටික තමයි කියලා දුන්නේ. හරි ඒ ටික තමයි කියන්නේ. නම් good luck ඔයාලා හැමෝටම. IDT වලට හරි good night හැමෝටම.